මෙහෙ ගියොත් අද පන්ති කියලා දාන්න. අයියෝ පන්ති යන්න නම් එපා වෙනවා. දැන් ඉතින් යන්න බෑ පන්ති. යාළුවන්ට කියන්න නැත් එපායිද? අයියෝ පන්ති යන්න ඕනේ දැන් ඉතින්. අම්මේ මම පන්ති යනවා. අරුන් බෝල ගහනවා. පන්තියක් නැද්ද? සදේව් පන්තියක් නැද්ද? ඒ මල්ලි මටත් බෝලයක් දාන්න දෙනවෝ. සදේව් මේ අයියා බෝලයක් දාන්න ඉල්ලනවා දෙන්නද? හා දෙන්නකෝ. සදේව් පන්තියක් නැද්ද? යමු. අම්මෝ අනේ අයියා ඔයා දාන්න එපානේ. ඔයා දාන්නේ වල ගහන්න බෑනේ අපිට. අනේ දහංකෝ මං එහෙනම් යනවා. අනේ යන් සඳනේ පන්ති අපි. යම් පන්ති පිට ගිහලා ඇත්තට එන්නම්කෝ එනවා. යන් සෙනුගේ පන්තිලු. ඒ රග්ගා ගිහින් එනවා. හා මං එන්න. මේ දැන් පන්ති යන්න ටීචර්. අප්පට උඩු පන්ති වැඩදිද? අදෝ උඩක් තියනනේ. ඊ මාමින් උදාගෙන හැල්ලා ඉඳලා ආවේ. මාන වැඩේ දැන් මොකෑ කරන්නේ කරලත් නැහැ. අපි අද ටීචර් කියමු මේ අදට විතර සමා දෙන්න අර පරක්කු නැහින්ද. ඔව් පරක්කු වෙලා එන්නේ කියලා මොකක් හරි බොරුවක් ගොතමු. ඔව් යන් පන්ති යන්න. මල්ලිලා කොහෙද යන්නේ? පන්ති යනවා. පන්ති නම් කවද යන්න බැරිද? මේ සුපිරි පොට්ටයක් තියෙනවා නාන්න යන්නද? අනේ බෑ අයියා අද නම් අනිවාර්යෙන් පන්ති යන්න ඕනේ. අප්පෝ පන්ති නම් කවද යන්න බැරිද? අප්පෝ යන්කෝ සුපිරි පොට්ටක. ඔයාව අපි හරියට අඳුරන්නේ නැහනේ අනේ. අප්පෝ මේ මොකද්ද නැත්තේ අද උදේ බෝලක් ගැහුවේ? අනේ මට නම් යන්න බෑනේ. අපි අඳුරන්නේ නැහැ. ඔයාලා නානවද? යන්නේද? ඕ යනවාද? අයියා අප්පෝ මන්නම් බෑ ඔයි පන්ති යන්න ඕනේ. අප්පෝ නාමු. මේ අයියා කිව්වේ අනේ ඔයාලා යන්නනේ මං යනවා. එයාට එහෙනම් යන්න ගියම අපි යන්. බෑ මං යනවා. ආයි කවදා සුපිරි පොට්ටේ නාන්නම් වෙන්නේ නැහැ. නූල දෙන්න කියන්නේ පුතේ? කොහොමද කියන්නේ? ඉනිෂ කොහොමද කියන්නේ? Please give me a ruler. සදෙව් කොහොනිට? එයාලා කඩේට ගිහින් එන්න ගියදීද? ටක් ගාලා එන්නම් කිව්වා. එනවා කිව්වනේ? ඔව්. අපි බලමුකෝ. පොත් ගන්නවා එහෙනම්. හරිද පුතේ? අපිට පීනන්න පුළුවන් නේද? ඔව් පීනන්න පුළුවන්. අපි දෙන්නනේ. ඔව්. පොඩි කාලේ විතරේ අපි පීනන්නේ. මන්නේ කමන්නේ මෙන්න ප්ලේස් එක. අඩෝ මාරුවේ. අරුණ එහෙනම් මොඩේ බං ආවේ නේ. ඔව් බං ඉතින් ඌට එන්න කිව්වා. ඉතින් ඌ තමයි ආවේ නැත්තේ. කමක් නැහැ කරන්න දෙයක් නැහැ. නාමු මම පොට්ටේ. ටීචර් ආවේ පන්ති ළමයෝ වතුර ගිල්ල ඉස්පිරිතාලේ එක්කන් ගියා. මොකද්ද? දැන් සදේ ඔයා කිව්ව නේද කෝ යාළුවෝ ටික? කොහෙද ගියේ? මං ටීචර් බොරුවක් කිව්වේ එයා අයියර කට්ටියක් එක්ක දාන්න ගියා. මොනවද ළමයි කරන්නේ? මොන හරි වුණා නම් ඒ ළමයට සෙල්ලම් දාලා ජීවිතත් එක්ක කරන්නේ? මං එයාලට යන්න එපා කිව්වා එයාලා ගියා. ඔයාලට මං කතා කරන්නකො දෙමව පින මොකද්ද මේකේ තේරුම? මොකක් හරි වුණා නම් ඒ ළමයට අනික කවුද මේ මිනිස්සයා? දන්න මිනිස්සෙක්ද? මොනවා කරනවද මන් දන්නේ මමත් මගේ කීමක් දරන්න ඕනේ මෙතන. ගොල්ලොත් මේ වගේ අඳුරන්නේ නැතිවත් එක්ක අඳුරන්නේ නැත්නම් වලට කවදාවත් යන්න එපා. ඒ වගේම අඳුරන්නේ නැතිව දෙන්න දේවල් කන්නත් එපා. හැමෝම පාඩියා ප්‍රොඩක්ෂන්ස් ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.